ඔයාලා හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් මම අද හිතුවා මගේ චූටි room එක පොඩ්ඩක් ලස්සන කරගන්න. මොකද දවස් වැඩි හරියක් මම මෙතන ඉන්න නිසා මෙතන boring වුණොත් මට කිසිම වැඩක් කරන්න හිතෙන්නේ නැහැ. ඒ නිසා ලොකු වියදමක් දරන්නේ නැතුව චූටි දේවල් ටිකක් add කරලා පොඩි වෙනස්කම් ටිකක් කරලා පොඩි natural look එකක් ගන්න තමයි මට ඕනේ. ඉතින් එහෙනම් අපි අද ගිහින් බලමු මම කොහොමද මගේ room එක ලස්සනට හදාගත්තේ කියලා. ඔයාලට මේ පේනවනේ මගේ රූම් එක දැන්ටමත් තියෙන විදිය. ඒක තියෙන්නේ හොඳටම හැඩි වෙලා. මේක මෙහෙම තියෙද්දි මටත් කිසි වැඩක් කරන්න කම්මැලි. ඒ නිසා මුලින්ම මේ තියෙන බඩු ටික අයින් කරලා අපි සම්පූර්ණ රූම් එකම ක්ලීන් කරගෙන ඉමු. රූම් එක නම් අස් කරලා ඉවරයි. දැන් මම මේ හදන්නේ මගේ ටේබල් එකට උඩින් මේ වෝල් ස්ටිකර්ස් ටික අලව ගන්න. Pinterest එකෙන් පින්තූර ටික ඩවුන්ලෝඩ් කරගෙන මම print out ගත්තා. දැන් තියෙන්නේ කපලා මේ ටික ලස්සනට අලව ගන්න. ඔන්න ඒ ටිකත් මම මෙන්න මේ විදියට අලව ගත්තා. එතන හිස් පිටිය තියෙනවට වඩා ඒ ටික අලව ගත්තම එතන ලස්සනයි කියලා මට හිතෙනවා. මට හිතුණා වෝල් එකේ පොඩි ආර්ට් එකක් අඳින්න. මට ලස්සනට චිත්‍ර නම් අඳින්න බෑ. ඒත් මම try නොකර ඉන්නෙත් නෑ. හැබැයි වැඩ ඉවර කරලා බලද්දි ලොකු අවුලක් තිබ්බෙත් නෑ. දැන් මම මේ හදන්නේ වෝල් රැක් වල මගේ පොට් ටිකයි ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටිකයි තා පොඩි අයිටම් ටිකකුයි තියාගන්න. ඇඳටත් අලුත් බෙඩ් ෂීට් එකක් දාගත්තා. වෝල් එකේ කලර් එක පින්ක් නිසා මට හිතුණා පින්ක් කලර් එකෙන්ම බෙඩ් ෂීට් උත් දාගන්න. දැන් මම මේ හදන්නේ මගේ ස්ටඩි ටේබල් එක arrange කරගන්න. ටේබල් එකේ අයිනට වෙන්න ඉතුරු ඉන්ඩෝ ප්ලාන්ට්ස් ටික තියාගත්තා. තියෙන මගේ විෂන් බෝඩ් එක මම හිතුවා ඒකත් මගේ ටේබල් එකේම තියාගන්න. එතකොට නිතරම මට ඒක පේනවනේ. ගොඩාක් දේවල් ටේබල් එක උඩ තියෙනවට මං ආස නැහැ. ඒ නිසා මට අත්‍යවශ්‍යම පොත් ටිකයි මගේ ජර්නල් බුක් එකයි විතරයි මම ඊට අමතරව ටේබල් එකෙන් තියාගත්තේ.
මේ සයිඩ් ටේබල් එක මම ඕඩර් කරේ තෙමු එකෙන්. මගේ කොස්මැටික්ස් අයිටම් ටිකයි තව පොඩි පොඩි අනම්මනම් බඩු ටිකකුයි තියාගන්න ස්ටෝරේජ් බොක්ස් එකක් හොය ඉද්දි තමයි මම මේක දැක්කේ. බලන්නකෝ ඒක ඇත්තටම හරිම කියුට්. ඒ වගේම ඒක මගේ වැඩේට හරියටම සෙට් වුණා. ඔන්න දැන් මගේ ඔක්කොම වගේ වැඩ ඉවරයි. දැන් එහෙනම් අපි යමු මගේ අලුත් තුන රූම් එක වටේ චුටි රවුමක් දාන්න. මම හරි ආසාවෙන් හිටියේ මේ වගේ රූම් එක හදාගන්න. උදේ නැගිටිද්දී කොළ පාට පිරුණු නිදහස් තැනක් තමයි මට ඕනේ වුණේ. මම දවස් වැඩි හරියක් රූම් එකේ ඉන්න නිසා ටිකක් නැචරල් ලුක් එකක් ගන්න තමයි මට ඕනේ වුණේ. ඉතින් ඔහොම තමයි මගේ රූම් එක හැදුනේ. එහෙනම් තවත් ලස්සන දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකන් ඔයාලා හැමෝම පරිස්සමෙන් ඉන්න.